මෙන්න ශ්‍රී ලංකාවට බොරතෙල් ගෙනෙන විශාල ටෑන්කර් නැවක්. මෙම නෞකාව කොළඹ වරායට ළඟා වුණාට පසු අන්ලෝඩින් ප්‍රොසෙස් එක එහෙමත් නැත්නම් ගොඩ බෑමේ ක්‍රියාවලිය ආරම්භ වෙනවා. බොරතෙල් නැවේ සිට වතුර යට පිහිටි විශාල නල මාර්ග හරහා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වෙත යවනවා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන තෙල් පිරිපහදුව වන සපුගස්කන්ද පිරිපහදුව 1969 සිට ක්‍රියාත්මක වෙනවා. සාමාන්‍ය බොරතෙල් නැවක මෙට්‍රික් ටොන් 90000ක් පමණ ක්‍රූඩ් ඔයිල් ගබඩා කරන්න පුළුවන්. එම බොරතෙල් පිරිපහදු කරලා පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල්, ගුවන් යානාවලට අවශ්‍ය ඉන්ධන නිපදවනවා. සපුගස්කන්ද පිරිපහදුව එක දිනකට බොරතෙල් බැරල් 50000ක් පමණ ප්‍රොසෙස් කරන්න පුළුවන්. ඉතින් මෙම පිරිපහදුව ශ්‍රී ලංකාවේ ඉන්ධන අවශ්‍යතාවයෙන් 25%කට ආසන්න ප්‍රමාණයක් සපයනවා. එක් බොරතෙල් නැවකින් පිරිපහදු කරලා ගන්න ඉන්ධන වලින් ලක්ෂ ගණනක් වාහන ධාවනය කරන්න පුළුවන්. ෆුවල් ස්ටෝරේජ් ටැංක්. ඉතින් මේ ගබඩා ටැංකි වලට ඉන්ධන යැවීමෙන් අනතුරුව තෙල් බවුසර් වලින් ඒ වගේම නල මාර්ග හරහා දිවයින පුරා පෙට්‍රල් ෂෙඩ් වෙත තෙල් බෙදා හරිනවා. ශ්‍රී ලංකාව සාමාන්‍යයෙන් දින 20 සිට දින 40ක් දක්වා අතර කාලයක් ඉන්ධන සංචිත තබා ගන්නවා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ. දවසින් දවස රටේ ගමනාගමනය ක්‍රියාත්මක කරන්නේ මේ විශාල ක්‍රියාවලිය නිසා තමයි. තව කෙනෙකුට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න.